උමන්දාව උතුම් පිම්බීම තුළ සංවර හැතිනව පරිසරය සුරකින්. දැන් ඕගොල්ලන්ට පේනුනේ ඕගොල්ලන් ගෙදරවත් මෙච්චර ලස්සන නෑ. ඒ වගේ පිළිවෙලට තියෙන වෙන තැනක් ඕගොල්ලන්ට මීට කලින් සෙට් වෙලා තියෙනවා. දැන්ට නම් එහෙම සෙට්ටලා නෑ මට. ලෝකේ සත්තුයි මිනිස්සුයි අතර වෙනස තමයි සත්තු කවදාක්කත් තමුන් ජීවත්වන පරිසරය විනාශ කරගන්නේ. මිනිස්සු එහෙම නෙමෙයි. අපි මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ බාලදක්ෂ සමුවේ වයිතන මේ වැඩ පිළිවෙල මේ රටට තිබ්බොත් කොහොම තියෙයිද? එහෙමනොත් මේ ලංකාව පට්ට විදියට හැදෙයි. සුපිරියටම හැදෙයි. පොසොන් පෝය දවස. මට මතකයි දළදා ප්‍රදර්ශනය වෙලාවේ මුළු නුවරම විනාස කළා. හැමෝම දැක්ක නුවරට යන්න බැරි වුණා. ගඳ ගහලා කුණු දාලා විනාස කල්ලා ලෝකේ සත්තුයි මිනිස්සුයි අතර වෙනස තමයි සත්තු කවදාක්කත් තමුන් ජීවත්වන පරිසරය විනාස කරගන්නේ. මිනිස්සු එහෙම නෙමෙයි. උන් ගිය තැන කාලා විනාස කල්ලා ඉටිකොල කෑලි දාලා රටකජු පොදු අරවා මේවා අඹලෙලි ඔක්කොම දාලා පරිසරය විනාශ කරනවා. මේ උමන්දාව අපි මීට අවුරුදු 10කට කලින් අපට හදන්න ඕනේ ලස්සන පරිසර කලාපයක්. වතුර පිරිච්ච ගස් කොළන් පළතුරු අඹ පොල් හැදිච්ච වැනිලා අරවා මේවා නැති දෙයක් මේකේ නෑ. නුවරඑළිය එළවලුත් හදලා තියෙන්නේ. ඒ පරිසර කලාපේ අද උමන්දාවට අපේ සාමාන්‍ය දල විශ්වාසය ලක්ෂ 5-10ක් අතර සෙනගක් පැමිණෙනවා. දැන් මම මේ පරිසර කණ්ඩායමක් වෙනම ගෙන්න ගත්තා. මම ආරාධනා කරනවා අපේ මැතිතුමන්ට පොඩි විස්තරයක් කියන්න කොහෙන්ද ආවේ අපිට මොනවද මේගොල්ලන් ගන්න පුළුවන් වැඩේ. මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ බාලදක්ෂ සමුවේ බාලදක්ෂයෝ සහ බාලදක්ෂිකාව තමයි අද මේ වැඩේට සහභාගී වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් බාලදක්ෂ විදියට පරිසරය සහ පරිසර ආශ්‍රිත සියලුම දේවල් සුරකීම ඔවුන්ගේ දිවි හිමියෙන්ම තියෙන වගකීමක්. ඒ වගේම අද ලංකාව ගත්තොත් ඒ වගේම ලෝකෙ ගත්තොත් ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් විශාල විසරණයක් ඇතුළත් තියෙනවා. එතකොට ළමයිවත් මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම දැනුවත් කරලා ඊට එරෙහිව ක්‍රියාත්මක කරන්න ළමයි සූදානම් වෙනවා හඬක් නගනවා. අපි දැන් මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහෙට මිනිස්සු එනවා. සාමාන්‍යයෙන් උමන්දාව අපිරිසුදු කරන්නේ නැහැ. නමුත් අපට අර නුවර ප්‍රශ්නෙත් එක මම බැලුවා මේවට අපි සංකල්ප නිර්මාණය කරන්න ඕන. මිනිස්සු දැනුවත් නොකර අපිට මොන දේ කළත් තේරුම් නැහැ. ඒ නිසා අද ඕගොල්ලෝගේ කාර්යය තමයි එන ඔක්කොටම කියන්න ඕන ටොපිකොලයක්වත් බිම දාන්න බෑ. මං ළඟ තියෙනවා ලොකු වේවැලක්. තේරුණාද? දාපු එකක් අහුනොත් ගහනවා පැලෙන්න. එහුණාද? ඒක කියහල්ලා. යන්න එපා අපි ගිහිල්ලා කියනවා මහ වේවැලක් තියෙනවා ඒකෙන් ගහනවා පරිසරය විනාශ කරන ගස් කොළන් කපන කුණු දාන එවුන් අල්ලලා හැම ගහනවා. අපේ ජාතිය නායකයෙක් බය කරන්නේ නැතුව සැර කරන්නේ නැතුව කවදාකවත් හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි. ඒකයි එහෙම කළා. සෝගොල්ලෝ කෙලින් ඒගොල්ලන්ට කියන්න ඕන කොළ දාන්න එපා කුණු දාන්න එපා. ඕගොල්ලෝ වැඩි හිටියන ලැජ්ජ කරන්න ඕන. මොකද කරන්න ඕන? ලැජ්ජ කරන්න ඕන. ඔයාලට ලැජ්ජ නැද්ද මේවා මේ බිම දාන්න? ඕක දා ගන්නවා මල්ලේ. අර නුවර කරා වගේ උමන්දාවටත් කරන්න ආවත් කියලා කියන්න ඕන. පැහැදිලිනේ? ඉස්සෙල්ලා හොඳින් කියන්න ඕන. හොඳින් කියන්නේ නැත්නම් ටිකක් මොකද්ද කරන්න ඕන? මම වගේ සැර කරන්න ඕන. බය කරන්න ඕන. එතකොට අහන්න. දැන් බලන්න මේ බෝඩ් වල තියෙන වාක්‍ය දැන් මේගොල්ලෝ අපි කණ්ඩායම් දෙකක් වශයෙන් මේ බෝඩ් ටික ප්‍රදර්ශනය කරනවා. ඒතර එන මිනිස්සු මේක මුලින්ම උමන්දාවට ඇතුල් වෙනකොට මේ උමන්දාව උතුම් පිම්බීම තුළ සංවර හැතිනව පරිසරය සුරකින්න. දැන් ඕගොල්ලන්ට පේනුනේ ඕගොල්ලන් ගෙදරවත් මෙච්චර ලස්සන නෑනේ. දැන් තේරෙනවා අපි ඉන්න විදිය. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට අහ මොකද්ද කරන්න ඕන? මේ වගේ ලස්සන වෙන්න ඕන. මේ ගස් කොළන් වලට ආදරය කරනවා. පැහැදිලි? එතකොට ඒගොල්ලෝ අපිට ගෙඩි දෙනවා කොළ දෙනවා. දැන් බලන්න මේ බිම වැලි දාලත් නැහැ ඔක්කොම තනකොළ හිටවල. වැස්ස ඕන තරම් වතුර තියෙන. ඕගොල්ලොත් ඉස්සරහා ලොකු වෙලා ගයක් හදනකොට මේ වගේ ගයක් හදාගන්න. කොබලන් එකට කැමතියි?
මේ වගේ ලස්සන පරිසරකාමී කලාකාමී හදාගන්න ඕන. ඉතින් අපි සන්තෝෂ වෙනවා මේ පාසලට මලියදේව ආදර්ශ විද්‍යාලයට මේ ළමයි කණ්ඩායමක් එක්කන් අපි ළමයි දෙපළක ස්ථානගත කරනවා. ඒතකොට ළමයි දැනුවත් කරන්න ඕන පරිසර කණ්ඩායමක් විදියට අපි එනවා එතනට බලන්න. එහෙනම් අපි ආරාධනා කරනවා අද ඔක්කොටම මොනවද කියන්න තියෙද? හාමුදුරුවෝ කිව්වා වගේ තමා අපි මේ වැඩේ සාර්ථකව ඉවර කරන්න ඕනේ. හාමුදුරුවෝ කිව්ව විදියට අපි උපදෙස් අනුගමනය කළා මේ වැඩේ සාර්ථකව ඉවර එහෙනම් කළා. නායකත්වය ගන්නවා. දැන් මේ නූතන පරපුරේ අපි දකින ලොකු ප්‍රශ්නයක් නායකයෝ නැහැ. ෆෝන් එකේ ඉන්නේ ඔක්කොම. තේරුණාද කියන එක? එළියට අපි එළියට එනවා, වැඩ කරනවා, බනිනවා, හොඳ කියනවා, ඔළුව අත ගන්නවා, කන්න දෙනවා, ගහනවා. පණ තියෙන නායකයෙක්. තේරෙනවද ඔයගොල්ලන්ට? ඔයගොල්ලොත් ඒ වගේ වෙන්න ඕන. අන කරන්න ඕන. ඔයගොල්ලන්ගේ වචනේ මිනිස්සු අහන තැනට ඔයගොල්ලෝ පෞරුෂය ඩෙවලොප් කරගන්න ඕන. ඔයගොල්ලන්ගේ පෞරුෂය සංවර්ධනය ඉගෙන ගන්න ඕන. කෙලින් වැඩ කරන්න ඕන. වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්නකොට පෞරුෂය දියුණු වෙනවා. ඉතින් මං හිතනවා හොඳ ළමයි ටිකක් පුංචි කාලේ ඉඳලම මේ වගේ හොඳ දේවල් අපි මේගොල්ලන්ට පුරුදු කරාම මේගොල්ලෝ තමයි අපේ ජාතියේ ඊළඟ පරම්පරාව. අපිට මේ රට යුරෝපයක් කරනවද? කාබාසිනිය කරපු විනාශ වෙච්ච රටක් කරනවද කියන එක අපි තීරණය කරන්න ඕන මේගොල්ලොන්ගේ වැඩපිළිවෙල. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මලියදේව ආදර්ශ විද්‍යාලයට. අද උමන්දාවට මේ ළමයි ආවා. ඉතින් අපි ඔයගොල්ලෝ කෑම කාලාද? කෑවා. මෙහෙන්ද ගෙදරින්ද? මෙහෙන් කෑවා. මෙහෙනකොට කාලෙන්න එපා. එතකොට කෑම කාලා දැන් වැඩේ පටන් ගන්න ඕන. මිනිස්සු දැනුවත් ඉස්සෙල්ලා ආදරෙන් කතා කරන්න ඕන. ආදරෙන් කතා කරලා හරියන්නේ නැත්නම් මොකද කරන්න ඕන? සැර කරන්න ඕන. සැර කළා ආන්න නැත්නම් මට කියනවා කියලා කියන්න ඕන. මට කියනවා කොහොම බයයි. පැහැදිලිනේ? මං කොතන හිටියත් එතෙන්ට ඇවිල්ලා ඒක කන් දෙකෙන් උස්සලා මන්දාවෙන් එළියට විසිකොන්න. පැහැදිලිනේ? සෙරප්පු ගලවලදී මේ මිස් දාගෙන යන්න ඕනේ. අනිත් එක මේ නැත්තම් කකුලට අමාරු වෙනවා. අනිත් එක ලොකු හමුදුර කියලා තියෙන්නේ මේ සෙරප්පු දාගෙන ඇතුළට යන්න කියලා. අනිත් එක මිස් මේ ඇතුළේ තියෙන ඔය පන්සල අපවිත්‍ර කරන දේවල් තියෙනවා නම් ඒවා මෙතනට දීලා යන්න පුළුවන්. ඊට පස්සේ පන්සල අපවිත්‍ර කරන්න එපා. ආයෙ වෙසක් උඩ තියෙන ඒවා කඩන්න යන්න එපා. සෙරප්පු ගලවලා ගියත් ප්‍රශ්නයක් නෑ. නෑ ගලවලා යන්න එපා. 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 ඒ වගේ පිළිවෙලට තියෙන වෙන තැනක් ඕගොල්ලන්ට මීට කලින් සෙට් වෙලා තියෙනවද? දැන්ට නම් එහෙම සෙට් වෙලා නෑ මට. තව මොන වගේ දේවල්ද ඔයා මෙහෙන් ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන්? මෙහෙන් ඉගෙන ගත්තා අපිට අර මේ අපි එක්කන්ගේ අර කිරි නිෂ්පාදන ඒ පැත්තට ඒ ගෙනිච්චා. ඊට පස්සේ වගාවන් ගොඩක් තිබ්බා. ඉතින් ඉගෙන ගත්ත දේ ගැන අපිට තියෙන දේෙන් අපි මොනා හරි දෙයක් ගැන අපිට තියෙන දේෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනි කියලා පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඕනි කියලා තමයි ඉගෙන ගත්තේ. අද මේ දැන් ඔයගොල්ලෝ මෙහෙට ඇවිල්ලා මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ කරේ? අපි මෙහෙට ආපු ලොකුම අරමුණ තමයි අපි දැක්කා මේ මාලිගාව දළදා වදින්න ගිහිල්ලා හැමදාම කට්ටිය ජරා ගලකුණු දාලා පරිසරයට ඒ කියන්නේ පරිසරය ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාව එහෙම නැතුව පරිසරය ගැන හැඟීමක් කට්ටියට දෙන්න කියලා හිතාගෙන තමයි අපි ආවේ. කුණු දාන්න එපා, ජරා ගන්න එපා, ඒ වගේ හැඟීමක් දෙන්න කියලා හිතාගෙන තමයි අපි ආවේ. මම දැක්කා ඔයගොල්ලෝ මේ මහන්සි වෙලා මෙතන මේ කුණු කට්ටියට දාන්න එපා කියලා ඕගොල්ලෝ බෑග්ස් එහෙම අරන් ගිහිල්ලා මම දැක්ක ඒ වැඩේ මම හුඟක් ඇප්‍රීෂিয়েට් කරනවා. ඕගොල්ලෝ හරිම හොඳ වැඩක් ඔය පුංචි වයසට කරන්නේ. ඉතින් නංගි කීප් ඉට් අප්. ඔය විදියටම දිගටම වැඩ ටික කරගෙන යන්න. හයි මල්ලි මේ මොකක්ද වගේ ඉස්කෝලේ? මලියදේව ආදර්ශ බාලදක්ෂ සමූහයෙන් අපි හරි. එතකොට මේ අද ඔයාලා උමන්දාවට එල්ල මොනවද සාමාන්‍ය ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තා පරිසරය අපේ ජීවිතය වගේ සුරකින්න ඕන දෙයක් කියලා. පරිසරය තරම් උතුම් දෙයක් අපිට නැහැ කියලා අපි උමන්දාවේ ලොකු හමුදුර අපි අද වදෑරුවා. පරිසරය මේ මිනිස්සුන් හැටි කරනවා, අපිලිවෙල කරනවා. දළදාවේ සිදු වූ සිදුවීම සමග ලොකු හමුදුර අපි මේ සඳහා යොමු කරපු එකට ලොකු හමුදුර බොහොම ස්තුතිවන්ත වෙනවා අපි. ඔයාලා උමන්දාවේ වටේ ගිහිල්ලා උමන්දාව ලස්සන බැලුවද? ඔව් අපි අනිවාර්යයෙන්ම බැලුවා. අපි ඊට පස්සේ රසවත් ආහාර භෝජන වලදුවා. උමන්දාව හරි ලස්සන තැනක්.
ඒක අර ජීවිතයට යන්නම ඕනේ තැනක්. ගියේ නැත්තම් ඉතින් වැඩක් නැහැ ඇත්තටම. ඔය හිතන්නේ මේ වැඩ පිළිවෙල මේ රටට තිබ්බොත් කොහොම තියෙයිද? එහෙම වුණොත් මේ ලංකාව පට්ට විදියට හැදෙයි. සුපිරියටම හැදෙයි. හරි එහෙනම් thank you. ඔයාලගේ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න. ජයෙන් ජයම වේවා.